බැද්දේ නැහැ. දැනටමත් අපි ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරලා තිබෙනවා විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රය අදාළ ව්‍යවසායික ව්‍යාපාරික ප්‍රජාව සහ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රාජලධාරීන් සමග අපේ නියෝජ්‍ය අමාත්‍යවරු දෙනත් එක්ක ඇතුළේ ඒ කමිටුව නියෝජනය කරනවා. එයා විටින් විට මුණ ගැහිමින් පවතින තත්ත්වය සමාලෝචනය කරගෙන විවිධ යෝජනා ක්‍රියාත්මක තලයට ගෙනෙමින් ඉන්නවා. ඒ අනුව ඇමරිකන් එක්සත් ජනපද ආණ්ඩුවට දැනටමත් අපි රජයක් හැටියට ලිඛිතව ඉල්ලීමක් කරලා තිබෙනවා අපේ ඉල්ලීම් පිළිබඳව. එය ඔවුන්ට ලැබිලා තිබෙන්නේ අපි හිතන ඔවුන්ගෙන් කවන් ප්‍රචාරයක් ලැබෙවි කියලා. ඉතින් මේ ආදී හැටියට විවිධ ක්ෂේත්‍ර කීපයක් ඔස්සේම අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. ඉතින් මේක ගැන යම් අදහසක් අපිට මෙවැනි දෙයක් සිදුවේ හැකි කියන අදහසක් තිබුණ නිසා තමයි අපි පහුගිය අයවැයේදී ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට යෝජනා කළේ. එතනින් එහාට මෙවැනි ආකාරයේ අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව රාජ්‍ය මට්ටමේ විටින් විට සාකච්ඡාත් දියත් වෙමින් පැවතුණා. නමුත් අපි හිතනවා මේ ගනු ලබන රාජ්‍යතාන්ත්‍රික සහ ආර්ථික වැඩපිළිවෙළ ඔස්සේ මේ ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලබා ගන්න අපිට පුළුවන්කම ලැබෙවි කියලා. විපක්ෂය නම් කියන්න හදන්නේ ඉතින් මේක මේ ලංකාවට විතරක් ගහපයක් වගේ කියන්න හදන්නේ. ඇත්තටම ඔය අන්තර්ජාලය හෝ ජාත්‍යන්තර මාධ්‍ය අසු කරන්නේ නැත්නම් ලංකාවේ ජනතාව. විපක්ෂය මේ අපේ ආණ්ඩුවත් එක්ක ට්‍රම්ප් තරහ වෙලා දාපු බද්දක් හැටියට තමයි මේක සලකන්නේ. නමුත් ඒක එහෙම නොවේය. අද ලෝකයේම මේ සම්බන්ධයෙන් යම් කැළඹීමක් ඇති වෙලා තිබෙනවාය. කොටස් වෙන්ද පොළ කඩන් වැටලා තිබෙනවා සමහර රටවල. ඒ වගේම හැම රටකම මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරමින් ඉන්නවායි කියලා පොදු අදහසක් අද සමාජය තුළ තියෙනවා. මේක මේ විදිහටම නොවුනත් මෙවැනි අනතුරක් පිළිබඳව යම් සාකච්ඡාවක් රජය තුළ තිබුණා. මම ඒකයි කිව්වා අයවැය යෝජනාවක් හැටියට මේක ඉදිරිපත් වෙලා තිබෙනවා කියලා. අපි කොහොමද අපේ බදු ප්‍රතිපත්තියන් පිළිබඳ සමාලෝචනය කරන්න කියන එක. සහ අනිත් පැත්තෙන් අපේ අපනයන වෙළඳපොළ අපි විධාංගීකරණය කරගන්නේ කොහොමද? අපි එක රටක් හෝ එක් කොටසක් මත යැපෙනවා වෙනුවට තවත් රටවල් ගණනාවක් ප්‍රදේශ කීපයක් මත අපේ අපනයනයන් ඉලක්ක කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණා. නමුත් ඔබ දන්නවා අපිට අපි රට බාර ගන්නකොට ඊටු ඔක්කොම හොඳට දුවලා ඒක විතරක් අප්සෙට්ලා තිබුණේ නෑනේ. මේ සියල්ල එකවර කළමනාකරණය ගත යුතුව තිබුණා. අද ඉතින් ඇත්තටම අපේ අපනයනයන් බිඳවට්ටපු රටේ වෙළඳ ශේෂ්‍ය උග්‍ර කරපු කණ්ඩායම් අර වගේ වේචනයක් කෙල්ල කරන කිසි තීරුමක් නැහැ. ඒ අය දැන් නිකන් මේක කලින් දැනගෙන හිටියා. සමහර කෙනෙක් කියන හැටියට ට්‍රම්ප්ටත් කලින් දැනගෙන හිටියා වගේ තමයි පේන්නේ මේව දෙයක් කරයි කියලා.